අපි පාර්ලිමේන්තුවට පනතක් ගේනවා දැන් ලබන අඟහරුවාදා 8 වෙනිදා. අපරාධයකින් උත්පාදිත වූ ධනය ආපසු ලබා ගැනීමේ පනත. මේ පනත සෙල්ලම් පනතක් නෙවෙයි. ඒ පනතේ තියෙන විශේෂත්වයක්. දැන් අපි ඕගලන්ට කිව්වනේ මාර විදිහට රටේ දේපල හොරා කාලා. රටේ දේපල මංකොල්ල කාලා. තමන්ගේ බූදලයක් බවට මහජනයාගේ දේපල පත් කරන් තියෙනවා. ඉතින් අපි මැතිවරණයේදී කිව්වා අපි මේවා දූෂිතයන්ගෙන් ගලවගෙන යලි භාණ්ඩාගාරය වෙත හරව ගන්නවා කියලා. මෙහෙ තිබුණත් විදේශයේ තිබුණත් අපි මේ වැඩේ කරන්නම් කියලා පොරොන්දුවක් දුන්නා. අන්න දැන් පනත සම්මත වෙනවා 8 වෙනිදාට පනතේ පිටු 250 ගාණක් තියෙනවා. ඒ පනතේ විශේෂත්වයක් තියෙනවා. මොකක්ද දන්නවද ඒ විශේෂත්වය? ඒ පනතේ තියෙන විශේෂත්වය තමයි අපි ඔයාට චෝදනාවක් එල්ල කරොත් ඔයා අයිතු විදිහට දේපල තියාගෙන ඉන්නවා කියලා දැන් නීතිය අනුව නම් ඔයා තියාගෙන ඉන්නවා කියලා මම ඔප්පු කරන්න ඕන. ඔප්පු කිරීමේ බාරය මට තියෙන්නේ. මේ පනත යටතේ විශේෂත්වයක් තියෙනවා. මම කිව්වොත් ඔයා දේපල තියාගෙන ඉන්නවා මේ අයිතු විදිහට කියලා ඔයා තමයි ඔප්පු කරන්න ඕන. ඔයා ඔප්පු නොකළොත් දේපල රාජසන්තක වෙනවා. ඒ පනත අනුව අදාළ කටයුත්තකට යොමු වෙනවා. පනත හොඳයිද නැද්ද?